ගොඩක් දෙනෙක් try කරන්නේ වයසට ගියාට පස්සේ වයසක පෙනුම අඩු කරගන්න කරන anti aging treatments වලට. වඩාත් වැදගත් වෙන්නේ අපිට තරුණ කාලෙදිම තරුණ පෙනුම රැකගන්න. නැත්නම් වයසක පෙනුම එහෙම වළක්වන්න කරන්න පුළුවන් preventive treatments වලට යොමු වෙන එක. අද අපි සාකච්ඡා කරමු කොහොමද අපේ තරුණ පෙනුම දිගටම රැකගන්නේ කියලා. අපේ වයසක පෙනුම ඉන්නේ අපේ හැමේ තියෙන කොලජන් මට්ටම අඩු වෙලා, ඉලාස්ටිසිටි එක අඩු වෙලා, හැම එල්ලා වැටීමට, ෆැට් එක අඩු වෙලා, මුණ එල්ලා වැටීමට, නැත්නම් මසල්ස් වල තද ගතිය නැති වෙලා, මුණ එල්ලා වැටීම යන කාරණා නිසා ඇතිවෙන ඩිස්ෆිගරේෂන් එක. නමුත් අපිට මේ වෙන්නේ ඇතිවීම වළක්වීමට ඒවා කරෙක්ට් කිරීම මගින් අපිට නැවත තරුණ පෙනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. කොලජන් මට්ටම වැඩි කරලා, ෆිලර්ස් භාවිත කරලා, හැම තද කරලා ආයි තරුණ පෙනුමක් ලබා ගන්න. නැත්නම් ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට්ස් කරලා නැවත තරුණ පෙනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. නමුත් මම අද මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට්ස් ගැන නෙවෙයි. නමුත් කවුරුත් දන්නා අපේ තරුණ කාලේ අපේ හොඳ තරුණ පෙනුමක් තියෙනවා. අපි වයස්ගත වීමත් සමග මේ තරුණ පෙනුම නැති වෙන්නේ. අපිට පුළුවන් නම් මේ තරුණ පෙනුම නැති වෙන එක වළක්ව ගන්න. නැත්නම් වයස්ක පෙනුම ඇති වෙන හේතුන් සාධක අපිට වළක්වා ගැනීම හැකියාවක් තියෙනවා. නැත්නම් අපිට පුළුවන් තරුණ පෙනුම දිගටම රැක ගන්න. මෙහිදී බලමු මොනවද අපේ තරුණ පෙනුම රැක ගන්න අපිට කරන්න පුළුවන් දේවල් කියලා. මේක අපි තරුණ පෙනුම රැක ගන්න අපිට මූලිකම උදව් වෙන්නේ අපේ හැමේ තියෙන කොලජන් මට්ටම. අපිට කොලජන් මට්ටම මේන්ටේන් කරන්න පුළුවන් නම් තරුණ පෙනුම දිගටම පවත්වා ගැනීම හැකියාව මූලිකම තියෙනවා. හොඳයි බලමු අපේ කොලජන් මට්ටම මොනවද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අවුල් වයස අවුරුදු 25 වෙනකම් අපේ හැමේ තියෙන කොලජන් මට්ටම දිගින් වැඩි වෙනවා. වයස අවුරුදු 25න් පස්සේ ඇනුවලි ටික 100%ක වගේ කොලජන් මට්ටම දිගින් අඩු වෙගෙන යනවා. ඒ හින්දා අපිට වයස අවුරුදු 25 වෙනකොට අපේ හැමේ කොලජන් මට්ටම පවත්වා ගන්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද කොලජන් මට්ටම පවත්වා ගන්න අවශ්‍ය පෝෂණ මට්ටම නැත්නම් කොලජන් ආරක්ෂා කරන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන් නම් අපිට කොලජන් මට්ටම මේන්ටේන් කිරීමේ හැකියාවක් තියෙනවා. කොලජන් මට්ටම වැඩි කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? අපේ ආහාර පුරුදු. අපිට සත්වමය ප්‍රෝටීන් නැත්නම් කොලජන් හැදීමට අවශ්‍ය වෙන සංඝටක අන්තර්ගත මාංශමය ප්‍රෝටීන් ගන්න පුළුවන් නම් ඒකට කොලජන් මට්ටම පවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව කොලජන් ඩැමේජ් වෙන හිරු වලින් පරිස්සම් වෙන්න පුළුවන් නම් හොඳ UV ප්‍රොටෙක්ෂන් එකක් තියෙන SPF වගේ 6 වඩා වැඩි සන්ස්ක්‍රීන් එකක් නිසියාකාරව නිසි පිළිවෙලට භාවිත කරන්න පුළුවන් නම් අපිට පුළුවන් කොලජන් ඩැමේජ් අඩු කරන්න. ඊට අමතරව අපිට පුළුවන් කොලජන් මට්ටම පවත්වා ගැනීමට කොලජන් ඉන්ජෙක්ෂන් එකක් වයස්ගත වුණාම අපි ගන්න කොලජන් වගේ නෙමෙයි අපිට තරුණ කාලේදී භාවිත කරන්න පුළුවන් කොලජන් ඉන්ජෙක්ෂන්ස් වර්ග තියෙනවා. ඒවා ඊටම අඩු රේට් එකකට ඊටම අඩු මුදලට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා කොලජන් මට්ටම පවත්වා ගැනීමට ඒ අවස්ථාවට අපිට භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳයි ඊට අමතරව මොනවද අපිට කරන්න පුළුවන්? අපේ හැමේ ෆැට් එක එල්ලා වැටීම. අපේ හැමේ මස් පිඩු දුර්වල වෙන නැත්නම් ෆැට් එක අඩු වෙලා හැම එල්ලා වැටීම වළක්වා ගන්න අපිට මොනවද කරන්න පුළුවන්? අපිට ප්‍රධාන වශයෙන් අපි කරන්න අවශ්‍යනේ ඒ සඳහා අවශ්‍ය පෝෂණ මට්ටම පවත්වා ගැනීම. අපි කලින් විස්තර කරලා තියෙන වගේ සමබර ප්‍රමාණවත් ආහාර වේලා පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. එමුගින් අපේ හැමේ තියෙන ෆැට් එක ඒකාකාර එකම මට්ටමේ පවත්වා ගැනීමට වැඩි වෙන්නේ නැතුව අඩු වෙන්නේ නැතුව පවත්වා ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව සමබර ආහාරවල තියෙන විටමින් මිනරල්ස් වර්ග දේවල් සින්ක් කොබෝල්ඩ් මයික්‍රෝ නියුට්‍රිෂන්ස් ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේ වගේ කොලජන් ඉලාස්ටින් හදන අවශ්‍ය මූලික සංඝටක ලැබෙන්නේ ප්‍රෝටීන් වලට ඇමයිනෝ ඇසිඩ් වලට අමතරව මේ වෙන විටමින් වර්ගත් අවශ්‍ය වෙන නිසා. නිසියාකාර වෙන එක්සර්සයිස් වර්ග. මේ තමයි ඊළඟට අපිට වැදගත් වෙන ප්‍රධානම සංඝටකගෙන. මසල්ස් ටෝන් එක පවත්වා ගන්නට අපි කරන එක්සර්සයිස් එක ඉතාමත් වැදගත් වෙනවා. අධික වේශකාරී එක්සර්සයිස් නොවුනත් කාඩියක් එක්සර්සයිස් වෙන සරල එක්සර්සයිස් වර්ග මගින් නැත්නම් සාමාන්‍ය ව්‍යායාම වර්ග වලින් අපිට පුළුවන් මසල්ස් ටෝන් එක පවත්වා ගන්න. මේ ටෝන් එක පවත්වා ගන්න නිසා හැම ඉලාස්ටිසිටියත් හැම තද ගතියත් පවත්වා ගැනීම හැකියාවක් ඒ වගේම හැම එල්ලා වැටීම මුහුණ එල්ලා වැටීම ඇඟ එල්ලා වැටීම වළක්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසියාකාර පිළිවෙලට කරන එක්සර්සයිස් නොත් මේ සඳහා උපකාරී වෙනවා. ඒ වගේම කලින් කෝගේ හැමේ මට්ටම මසල්ස් තද ගතියත් කොලජන් ඉලාස්ටින් තත්ත්වය පවත්වාගෙන අපි පානය කරන වතුර ප්‍රමාණය සම්මත වතුර ප්‍රමාණය භාවිත කරවච මේක සඳහා විෂයාකාර කැල්කුලේෂන් එකක් තිබුණොත් ආසන්න වශයෙන් ලීටර් 2.5මාර අමතර ජලය විදිහට පානය කරන්න පුළුවන් ඔබට දෛනික අවශ්‍ය වතුර ප්‍රමාණය ආසන්න වශයෙන් නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ෆයින් ඇඩ්ජස්ට්මන්ට් හරියටම අවශ්‍ය ආහාර ප්‍රමාණය, ප්‍රෝටීන් ප්‍රමාණය, දියර ප්‍රමාණය, වතුර ප්‍රමාණය අපිට ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. එසේ ගණනය කළා භාවිත කරන්න පුළුවන් වඩා හොඳ වුණත් අඩුම ගන්න ආසන්න වශයෙන් හරියට භාවිත කරන්න පුළුවන් වුණොත් අපිට මේ වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි අපි දැන් සාකච්ඡා කරමු මෙඩිකලි අපිට මොනවද නැත්නම් වෛද්‍ය විද්‍යාව ඉස්තටික් මෙඩිසින් වල අපිට මොනවද මේ සඳහා කරන්න පුළුවන් කියලා. නැවතම වෛද්‍ය විද්‍යාත්මක අපිට මේ ප්‍රිවෙන්ෂන් කිරීමට නැත්නම් වයසට යාම වළක්වන විශේෂ ප්‍රතිකාර මාර්ග තියෙනවා. සරලම ගත්තොත් අපිට කොලජන් මට්ටම මේන්ටේන් කරන්න අපිට කොලජන් ඉන්ජෙක්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අලුතෙන්ම අපු නවීන ප්‍රතිකාරයක් කරන ප්ලැසෙන්ටා සෙල් එක්ස්ට්‍රැක්ෂන් ඉන්ජෙක්ෂන් එක භාවිත කරන්න පුළුවන්. මේ ඉන්ජෙක්ෂන් එකෙන් සෛල බෙද යාමේ වේගය අඩු කරන අතර තරුණ පෙනුම පවත්වා ගැනීමට නැත්නම් කරන ප්‍රතිකාර වල ස්ථිරභාවය වැඩි දියුණු කරගන්නටත් මේ භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට දෛනික භාවිත කරන සීරම් වර්ග වලිනුත් පීලිං ක්‍රීම් වර්ග වලිනුත් සාමාන්‍ය මේන්ටේන් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ සඳහා රෙටිනෝල් විටමින් C වැනි සීරම් වර්ග පීලිං ක්‍රීම් වර්ගත් භාවිත කිරීමෙන් සමේ තත්ත්වය මේන්ටේන් කිරීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් මේ සඳහා BB ඉන්ජෙක්ෂන්ස් වර්ග නැත්නම් බොටුලිනම් ටොක්සින් ඉන්ජෙක්ෂන් මයිනර් ඩෝස් වලිනුත් අපිට මේ සඳහා මේන්ටේන් කිරීමේ හැකියාවක් තියෙනවා. මිසෝගන් කියන ට්‍රීට්මන්ට් එකෙන් හැම තරුණ කාලේදී පවත්වා ගැනීමට හොඳටම උපකාර කරගෙන හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ සරල ප්‍රතිකාර වලින් අපිට තරුණ පෙනුම දිගටම පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේදී වැදගත් වෙන්නේ ට්‍රීට්මන්ට්ස් කරන අපි යොමු වෙන කාලය.
අපේ තරුණ පෙනුම හොඳින්ම තියෙන වෙලාව තමයි අපි හරියටම අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ අපේ හැමෝට මේන්ටේන් කරන්න අවශ්‍ය කරන ට්‍රීට්මන්ට්ස් මොනවද කියලා. ඒ සඳහා වෛද්‍යවරයෙකු හම්බ වෙලා කරන්න අවශ්‍ය සරල ප්‍රතිකර්ම හරියට හඳුනාගෙන ඒවා මේන්ටේන් කිරීමකින් අපිට අනාගතයේදී විශාල වශයෙන් වියදම් කරලා කරන්න ලොකු ට්‍රීට්මන්ට්ස් වලට යොමු වෙන්නේ නැතුව ඉතා සරලව තරුණ වෙනම සදාකාලික දිගට පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. වයසට යාම කියන්නේ ස්වාභාවික ක්‍රියාවලියක්. නමුත් ඒ පාලනය කිරීම ඔබේ අතේ තියෙන දෙයක්. Early intervention is smarter and cheaper. ඒ නිසා කලින් පටන් අරගෙන කලින්ම හඳුනාගෙන ප්‍රතිකර්ම කළා අනාගතයේදී අපිට කරන්න ඕන විශාල වියදමක් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා හරි ප්‍රතිකර්මය හරියට හඳුනාගෙන ඔබ තරුණ කාලේදීම ප්‍රතිකර්මයට යොමු වෙන්න. එතකොට ඔබේ තරුණ පෙනුම සදාකාලික පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා.